සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සුනේල්ගේ YouTube නාලිකාවට. ඉතින් අද ඔයාලට කතා කරන්න යන්නේ අන්තර්ජාලය හරහා මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් සුපිරි ඇප් එකක්. ඒ කියන්නේ හැම දෙනාම පාවිච්චි කරන ඇප් එකක්. හරිම ලේසි මේකේ වැඩ කරන්න. ඉතින් මේකේ නම තමයි iPay. ඉතින් අපි බලමු 2025ට හරියන්න iPay account එකක් කොහොමද නිවැරදිව හදාගන්නේ කියලා. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට මුලින්ම Play Store app එක මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් ඔයාලට මේ පහලින් පේන search කියලා තියෙනවා. අන්න එතන උඩ එකපාරක් touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් iPay කියලා search කරගන්න පුළුවන්. ඉතින් iPay කියලා මෙහෙම search කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. උඩින්ම එනවා iPay ශ්‍රී ලංකා කියලා. ඉතින් ඒක උඩ touch කරලා ඔයාලට මෙන්න මේ විදිහට install ලබා දෙන්න ඕනේ. එතකොට ඔයාගේ ෆෝන් එකට iPay app එක install වෙනවා එතකොට. ඉතින් අපි බලමු නිවැරදිව කොහොමද iPay account එකක් හදාගන්නේ කියලා. ඉතින් iPay account එකක් හදාගන්න මුලින්ම ඔයාගේ ෆෝන් එකට මෙන්න මේ විදිහට app එක දාගන්න ඕනේ. ඉතින් ලංකාවේ තියෙන බැංකු app එකක්වත් හරියට වැඩ කරන්නේ නැහැ. හුඟක් slow. ඉතින් මේ app එක ඒකට හොඳම විසඳුමක් කියලා මට කියන්න පුළුවන්. ඔයාලට මොන බැංකුවක ගිණුමක් තිබ්බත් මේ iPay හරහා ඔයාලගේ වතුර බිල්, ඔයාලට මුදල් ට්‍රාන්ස්ෆර් කරන සියලුම දේවල් මේකෙන් කරගන්න පුළුවන්. ඉතින් මේකේ option ගොඩක් තියෙනවා. ඉතින් මම වීඩියෝ එක ඉස්සරහට ඔයාලට ඒ ගැන ඔක්කොම කතා කරන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට app එක install වුණාට පස්සේ මෙන්න මේ විදිහට open කියලා බටන් එකක් පේනවා. ඉතින් ඒක උඩ එකපාරක් touch කරන්න ඕනේ. එතකොට ඔයාලට iPay app එක මේ විදිහට load වෙනවා ඔයාගේ ෆෝන් එකේ. ඉතින් අපි දැන් නිවැරදිව පදිංචි වන්න කියන එක උඩ එකපාරක් touch කරන්න ඕනේ. ඉතින් ඔයාලට ඊට පස්සේ ඔයාලගේ ෆෝන් number එක සහ ඔයාලගේ email address එක මෙතෙන්ට ඇතුළත් කරගන්න වෙනවා. ඉතින් ඔයාලගේ ෆෝන් number එකයි email address එකයි ඇතුළත් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතන පල්ලෙහැම් පේනවා කොටු දෙකක් තියෙනවා. ඉතින් එකක වෙමි කියන එක උඩ ඉස්සරහා කොටුව උඩ එකපාරක් touch කරගන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට හරි ලකුණු දෙකක් වැටෙනවා. ඒ කොටු දෙක උඩ touch කරාම ඊට පස්සේ මීළඟට කියන එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ ඔයාලගේ iPay account එක මෙන්න මේ විදිහට load වෙනවා. ඉතින් ඔයාගේ SIM එකට OTP code එකක් එනවා මේ වෙද්දී ඔයාලා ලබා දුන්න number එකට. ඉතින් ඒ code එක ඇතුළත් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට iPay account එකේ details ටිකක් පුරවන්න එනවා. ඉතින් මං ඔයාලට කියලා දෙන්නම් නිවැරදිව මේ ටික පුරවන විදිහ. ඉතින් ඔයාලා සිංහලෙන් දාගත්ත නිසා ඔයාලට සිංහලෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම තියෙනවා මුල් නම ඇතුළත් කරන්න ඕනේ මේ මුල් නම කියන තැනට. ඉතින් ඔයාලගේ වාසගම ඇතුළත් කරන්න ඕනේ ඊට පස්සේ මේ දේශීය කියන එකට මෙහෙම හරිය වැටලා තියෙනවද බලන්න. හරිය වැටලා නැත්නම් එතන දේශීය කියන තැන මෙන්න මේ විදිහට ටච් කරලා හරියක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ identity number එක ඇතුළත් කරන්න ඕනේ මේ ජාතික හැඳුනුම්පත් අංකය කියන තැන. ඊට පස්සේ ඔයාලට මුරපදයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ මුරපදේම මෙතන පල්ලෙහැයින් මුරපදේ තහවුරු කරන්න කියන තැනත් ලබා දෙන්න ඕනේ. ඉතින් ඔයාලා මේ app එක open කරන වෙලාවට එහෙම අපිට app එකට load වෙන්න මුරපදයක් ඉල්ලනවා හැම වෙලාවෙම. ඉතින් ඔයාලට ඒ මුරපදේ තමයි මෙතෙන්ට ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ app එකට මුරපදයක් තමයි මෙතෙන්ට ලබා දෙන්න ඕනේ. ඉතින් app එකට password එකක් මෙතනින් ඇතුළත් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ details ටික පුරවගත්තට පස්සේ ලියාපදිංචි වන්න කියන එක උඩ එකපාරක් touch කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ details ටික මේකට පුරවගත්තා. ඉතින් ඔයාලා මුරපදයක් දෙද්දී අනිවාර්යයෙන්ම capital ලකුණු, simple ලකුණු සහ symbol භාවිතා කරලා හොඳ strong password එකක් ලබා දෙන්න ඕනේ මේකට. ඉතින් ලියාපදිංචි වෙන්න කියන තැන ඊට පස්සේ touch කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට load වෙනවා. හරි ඉතින් ඔයාලට පේන සුබ පැතුම් කියලා ඔයාලට iPay ගිණුමක් නිවැරදිව සාර්ථකව සාදා ඇත කියලා ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන පිවිසෙන්න කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් touch කරගන්න. ඔයාලා ඉංග්‍රීසි භාෂාවෙන් මේක app එක භාවිතා කරනවා නම් login කියලා තමයි මෙතෙන්ට වැටෙන්නේ. ඉතින් එතන උඩ එකපාරක් touch කරගන්න ඕනේ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට load වෙනවා. ඉතින් අපි දැන් මේ වෙද්දී සාර්ථකව iPay account එකක් නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ දැන් iPay account එකට log වෙන්න. ඉතින් ඔයා ලබා දුන්න phone number එක සහ email එක, ඉතින් ඔයා ලබා දුන්න phone number එක සහ මුරපදයේ මෙතෙන්ට ඇතුළත් කරලා
පිවිසෙන්න කියන තැන උඩ එකපාරක් ටච් කරන්න. ඉතින් මේ පිවිසෙන්න කියන එක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා ඔයාලගේ iPay account එක. අපි මෙතෙන්ට පින් එකක් ඇතුළත් කරගන්න ඕනේ. ඉතින් මේ ඇප් එකට ලබා දෙන පින් එක මේක ඔයාලට අංක 4ක් තමයි ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම මගේ උපන් වර්ෂය තමයි මේකට ඇතුළත් කරන්නේ. ඔයාලා කැමති එකක් ඔයාලට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ඇප් එකට ඕපන් කරන හැම වෙලාවකම මේ පාස්වර්ඩ් එක මෙතනින් ගහලා තමයි ඇප් එක ලෝඩ් වෙන්නේ. ඒ නිසා මේක කාටවත් ලෝඩ් කරගන්න බෑ. ෆින්ගර්ප්‍රින්ට් එක ඕනේ ඇප් එක ඕපන් කරන්න. ඉතින් මම මෙතනින් පසුව කියන එකට එකපාරට ටච් කරනවා. හරි ඉතින් ඔයාලට ඊට පස්සේ මෙන්න මේ විදිහට ලෝඩ් වෙයි. ඉතින් මෙතන ඔයාලට ගෙවීමක් කරන්න කියලා තියෙනවා. අය iPay ගවේෂණය කරන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් මෙහෙම මග හරින්න කියන එකට එකපාරට ටච් කරලා මේ ටික ඔක්කොම මග හරින්න පුළුවන්. ඉතින් ඔයාලගේ iPay account එක ඊට පස්සේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට ඔයාලගේ iPay account එක මෙන්න මේ විදිහට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සියලුම ගනුදෙනු මේකෙන් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වෙන විට නිවැරදිව iPay account එකක් හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා මේක අනිවාර්යයෙන්ම වෙරිෆයි කරගන්න ඕනේ. ඔයාලා ගනුදෙනු කරනවා නම් ඔයාලගේ බැංකු ගිණුම මේට එකතු කරගන්න ඕනේ. ඔයාලගේ ATM කාඩ් එකයි බැංකු ගිණුමයි ඔයාලගේ ID වෙරිෆිකේෂන් එකයි මේකට අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඔයාලා ගනුදෙනු කරනවා නම් මේ හරහා. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ නිවැරදිව iPay account එක හදන විදිය. ඉතින් ඔයාලට iPay account එකක් වෙරිෆයි කරන විදිහක් දැනගන්න ඕන නම් ඔයාලට මේ iPay account එක ගැන තවත් වැඩිදුර විස්තර මේකෙන් බිල් ගෙවන්න කොහොමද, රීලෝඩ් දාන්නේ කොහොමද, ඔයාලගේ account එකේ තියෙන මුදලත් තවත් account එකට transfer කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් පහළ description එකේ මම මේ වීඩියෝ එක දාලා තියෙනවා. ඔයාලා කැමති නම් ඒකත් බලලා ඔයාලට ඔයාලගේ මේ iPay එකේ දැනුම වැඩි කරගන්න පුළුවන්. iPay app එකේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ වෙන විටත් ඔයාලා දැන් දන්නවා ඔයාලට iPay account එකක් නිවැරදිව හදාගන්න විදිහ ගැන. ඉතින් අනිවාර්යෙන් වෙරිෆයි කරගන්න. ඔයාලා මුදල් ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් මම අරන් ඇවිල්ලා තියෙනවා. description එකේ මම ඒක දාලා තියෙනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගන්න යන්න. මම අනිවාර්යෙන් කමෙන්ට් වලට රිප්ලයි කරනවා. ඉතින් ඔයාලට ඉස්සරහට ඕනේ මගේ මොන වගේ වීඩියෝද ඔයාලා මොනවා ගැනද දැනගන්න ඕනේ කියලා ඔයාලට එහෙම දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඔයාලට වීඩියෝ අරන් එන්නම් ඉස්සරහටත්. එහෙනම් අනිවාර්යෙන් අපිව subscribe කරලා තියන්න. ගිහින් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.